හෙලෝ හැමම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න අද මම කිව්ව විදිහටම අපේ ලයිබ්‍රරි එක පෙන්වන්න තමයි යන්නේ. ඔන්න ඔය පේන්නේ අපේ පුස්තකාලය තමයි. අද මම ඔයාලව පුස්තකාලයට එක්කන් යන්න තමයි හදන්නේ. අපි ගිහලා බලමු. ඇත්තටම ලයිබ්‍රරි එක ගත්තාම මේකේ ආකිටෙක්චර් එකේ ඩිසයිනින් ඉන්ජිනියරින් මාරම මට කියන්න තේරෙන්නේ මාරම ටෙක්නොලොජි එකක් තියෙන්නේ. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු. හරි. හරි සාමාන්‍ය මෙහෙම පියානෝ එකක් තියලා තියෙනවා ළමයිට මහන්සි වුණාම පොඩක් ඇවිල්ලා ඔක ප්ලේ කරනවා කට්ටිය සද්දෙට. තාම මම ඉන්නේ මේ පළවෙනි තට්ටුවේ ඇතුළට ගිය ගම. ඊට පස්සේ හැම එළිය ඒ කියන්නේ මේක හැමතැනින්ම වීදුරු තමයි තියෙන්නේ ලොකු බිත්ති දාලා කවර් කරලා නැහැ. දැන් ඇතුළට යනවා මෙහෙම අපි මොන පළවෙනි තට්ටුවට ආවා. තව ඒ කියන්නේ ළමයිට ඕන වුණාම ගන්න ඔකේ පොඩි ස්නැක්ස් තියෙනවා. එතකොට කැෆේ තියෙනවා. දැන් අපි උඩ තට්ටුවට යන මේ බොක්ස් තියනවා නේද? මෙන්න මේ බොක්ස් වලට ගිහිල්ලා වහගත්තාම ඔයාලට කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඕන දෙයක් ඕන විදිහට පාඩම් කරන්න පුළුවන්. තව මේ වගේ රවුන්ඩ් වගේ තියෙනවනේ ඒ වගේ සිලින්ඩර් එකක් වගේ සහ ওই බොක්ස් තියෙනවා. තව ඇතුළට තියෙනවා මම මේ පැත්තට යන්නේ නැහැ. ළමයිට ඩිස්ටර්බ් වෙන නිසා. ආයෙත් පොඩ්ඩක් ලැජ්ජයිත් වගේ වීඩියෝ කරන්න. මේ රූම්ස් තියෙනවා නේද? මෙන්න මේ වගේ ළමයිට පාඩම් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ටීවී හැම තියලා තියෙනවා. ඔයාලගේ ලැප්ටොප්ස් කනෙක්ට් කරලා ඒ වගේ වැඩ කරන්න පුළුවන්. මාරම ටෙක්නොලොජි එකක් තියෙන්නේ. පහසුකම් උපරිමයටම තියෙනවා. එතකොට අපි හිතමුකෝ මේ තට්ටුවේ ළමයිට පොඩ්ඩක් මහන්සි වගේ වුණාම ගිහලා මෙතන චුට්ටක් ඉඳගෙන චිල් එකේ එළිය බලාගෙන ඉන්න පුළුවන් නිදා ගන්න පුළුවන්. මේ රවුන්ඩ් වගේ ඒවා තියෙනවා නේද? මෙන්න මේ වගේ දෙන්නෙක්ට වගේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. සමහර අපි ඉතින් 3 දෙනා 4 දෙනා ඉඳගෙන වෙලාවලුත් තියෙනවා. මේ එතකොට මේ ඩෙස්ක් වෙනම තියෙන්නේ. ඒ පැත්තේ ඉඳගෙන පාඩම් කරන්න පුළුවන්. මෙතනත් තියෙනවා අපේ කොෆි මැෂින්. එතකොට අපිට ඕනි භාෂාවක් මේකෙන් තෝරගන්න පුළුවන්. මෙතන කොඩිය තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි තෝරගෙන ආව කැමති කොෆි එකක් ගන්න පුළුවන්. අනික මෙතන ලාභයි ගොඩක් කැම්පස් එක ඇතුළේ නිසා මේ තියෙන ලොකර්ස් ඔයාලගේ බඩු තියන්න පුළුවන්. අවුන් තව උඩ තට්ටුවකට එනවා. මෙතෙන්දි තව ඔය ඈත පේන්නේ එහෙ යන්න පුළුවන් ගොඩක් එහාට තියෙන මම යන්නේ නැහැ. හරියටි සද්ද මුකුත් කරන්න බෑ. එතකොට මේ කවුචස් තියෙනවා කැමති කෙනෙක්ට මේ වගේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. එතකොට මේ තමයි උඩම තට්ටුව. සාමාන්‍යයෙන් මේ මම ඔයාලට පෙන්නන මම යන තැන ඇත්තටම කිව්වොත්. හරියද? මම පාඩම් කරන තැනට තමයි ඔයාලව එක්කගෙන යන්නේ. දැන් මේ මෙතන උඩම තට්ටුවේ අපිට ඒ කියන්නේ මොකක් මහන්සි වුණාම නිදි මත වගේ ආවනම් ඔතන පොඩ්ඩක් ඇවිල්ලා චුට්ටක් නිදාගෙන චිල් එකේ ඉන්න පුළුවන්. හරිද? මම ගොඩක් මාසෙ ඔතන වීව් එකට ඔයාලට ඉස්සරහට පේනවා. මේ හරි මෙහෙම යනවා පොත්තාස්සේ. ගිහිල්ලා මේ හරියද කිසිම කෙනෙක්ට ඇත්තම සද්ද කරන්න බෑ. මේ රවුන්ඩ් ඒ කියන්නේ මේ පොඩි කැබින් වගේ තියෙන්නේ. මෙන්න මේ වගේත් ළමයි පාඩම් කරනවා මමත් කරලා තියෙනවා. එතකොට ඒක හරි නිදහස කියන්නේ හොඳටම පාඩම් කරන්න ඕන කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැතුව ඒ වගේ තැනකට යනවා. දැන් මේ හිමීට යන්නේ හැමදාම මම යන තැනට තමයි. මම සාමාන්‍ය උඩම තට්ටුවට තමයි යන්නේ. මේ හැම තට්ටුවකම වල නිකන් බෑ. ඒ කියන්නේ එළියට යන්න පුළුවන්. එළියට ගිහිල්ලා ඔය එළියට ගිහිල්ලා ඉන්න පුළුවන්. දැන් මේ තියන්නේ මම සාමාන්‍ය හැමදාම ඉන්න තැන. ටිකක් උදින් ආවා. ඒකට කවුරුත් නැහැ. මෙන්න මේ හවසේ වීව් එක මෙතන පේන්න මාරම ලස්සනයි. ඉතින් මේක තමයි මගේ පුස්තකාලේ. මේක තමයි නයිට් වීව් එක. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.